කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ අරගෙන ආවේ ගෑස් නැති වෙලාවක අපිට රේසියෙන්ම රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් මාළුවක් ගැන. අපි දැන් බලමු එහෙනම්. මම අද හදන්නේ පරිප්පු. රයිස් කුකර් එකේ වතුර හොඳටම වේලෙන්න රත් වෙන්න තියන්න ඉස්සරවම. ඊට පස්සේ අපි දාගන්නවා ඒකට තෙල් ටික. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලුණු, සුදු ලුණු, රාම්පේ කරපිංචා, මිරිස් කරලා මේ ටික කපාගෙන තෙලේ හොඳට බෙදෙන්න දෙන්න. මේ වරන් පන් පාට වෙනකම් හොඳට සුවඳ එනකම් බෙදුනට පස්සේ අපි හොඳින් සෝදගත්ත පරිප්පු ටික දාගන්න ඕන. දාලා ඒකත් කලවම් කරගන්න. දැන් මම මේ සේරම කරන්නේ රයිස් කුකර් එක කරන්ට් එකට ගහලා තියෙද්දි. මේක ඔන් එකේ තිබිලා හොඳටම රත් වුණාම නිකම්ම ස්විච් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ අපිට දැනෙනවානේ රස්නේ අඩු වෙගෙන යනවා කියලා. එතකොට ඉතින් ආයෙ ස්විච් එක දාගන්න. ඊළඟට පරිප්පු ටිකක් දාගෙන මිරිස්, කහ ටිකක්, ලුණු, උළුහාල් මේ ටික පරිප්පු එකට එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. ඒ හොඳින් කලවම් කරගෙන වතුර චුට්ටක් එකතු කරගන්න. වතුර ටිකකුත් හොඳින් දාගෙන ඊළඟට මේකේ වතුර ටික හිඳෙනකම් මේක රත් කරගන්න. මම ඔයාලට කිව්වා වගේ ඉස්සෙල්ලා ස්විච් එක සැනින්සරේ ඕෆ් වෙනවා. එතකොට ඉතින් තියෙන්නේ ඔයාලට රස්නේ අඩු වුණා කියලා දැනුණාම ආපහු ස්විච් එක දාගන්න. වතුර ටික හොඳටම හිඳෙනකම් රත් වුණාට පස්සේ පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. පොල් කිරි ටිකත් එකතු වුණාට පස්සේ හොඳට කලවම් කරලා අපිට උවමනා ගන්නට හොද්ද ඉතිරි වුණාම චුට්ටක් ඕෆ් වෙන්න තියලා පොඩ්ඩක් රස්නේ චුට්ටක් අඩු වෙනකම් තියන්න ඕනේ. මේක හරිම ලේසි. අපිට දර හොයාගන්න, දර ලිපේ ගන්න දර නැති වෙලාවක, ගෑස් නැති වෙලාවක මේ විදිහට උයන්න පුළුවන්. හැබැයි කරන්ට් බිල ඔයාලට දරන්න පුළුවන් නම්. ඊළඟට අපි මේක හොඳට ඉදුණට පස්සේ මාරු කරගන්න ඕනේ අපේ ඇතිලියකට. මොකද නැත්තම් මේකම තිබ්බහම තවත් රස්නේ වැඩිනේ. එතකොට තව හොද්ද හින්දෙනවා. ඒක නිසා අපි මේකෙන් මැටි ඇතිලියකට මාරු කරගමු. මේ තියෙන්නේ රයිස් කුකර් එකේ හදපු පරිප්පු හොද්ද. ඊළඟට ඉතින් අපිට පුළුවන් හොඳට හොදලා කරලා රයිස් කුකර් එක බත් එක තියන්න. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. තවත් මේ වගේ වීඩියෝ දාපු ගමන් බලන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. ගිහින් එන්න.